ඉන්වන්ත වෙසක් බොහෝ දිනයක් වේවා ඔබ සැමට. ඉතින් අද මං ඉන්නේ විශේෂම තැනක. ඒ තමයි ඔමාන් වල තියෙන අපේ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනට ගොඩාක් සෙනගක් එකතු වෙලා ඉන්නවා අද වෙසක් බොහෝ දිනයේ. ඉතින් මීට සතියකට ආසන්න කාලයක් පුරාවට විවිධ දානශීල භාවනා වැඩසටහන් වෙසක් දිනය වෙනුවෙන් පැවැත්වුණා. දින පරණස් රජතුමාගේ වනාසන ආකාරය ඊළඟට සිදුවන්නේ මන්දැයි නැරඹීමට සැදැහැති ඔබ පත්වන කොටුවට පිවිසෙන්න. රජතුන් වස්තුව ලබා ගැනීමට සිතූ වැද්දා හිමාල වනයේ ස්වර්ණ මයුර කතාවස්තුව තමයි මෙන්න මේ විදියට හරිම ලස්සනට මේ තොරණින් පිළිබිඹු කරලා තිබ්බේ. ඊළඟට මම යන්නේ දැන් පන්සල ඇතුළට. මේ විදිහට පන්සලට යන මග ලස්සනට හදලා තියෙනවා. ඉතින් වෙසක් කෝටු වලින් එක එක සැරසිලි වලින් අපේම කට්ටිය එකතු වෙලා මේ විදියට හරිම ලස්සනට සරසලා තිබ්බා. ඉතින් මේ වෙලාවේ ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරමින් හිටියේ. ඉතින් ගොඩාක් පිරිසක් මේකට සහභාගී වෙලා එකතු වෙලා මේ වැඩසටහන වලට දායකත්වය ලබා දීලා තිබ්බා. මේ පාර වෙසක් එකට ස්වාමින් වහන්සේලා දෙනමක් වැඩම කරා. ඉතින් උන්වහන්සේලාගේ ඒ වගේම විහාර කමිටුව සහ ඔමාන් වල ඉන්න ශ්‍රී ලාංකික මේ හැමෝගෙම එකමුතුවෙන් විවිධ වැඩසටහන් පැවැත්වුණා. ඉතින් සතියකට අධික කාලයක් පුළුල්ලේ විවිධ දාන සීල භාවනා වැඩසටහන් පැවැත්වුණා. අමා නිවන් සුව ලැබෙමින් මේ දුක්ඛිත ප්‍රභු කතරින් සදාහටම එතන වන්නට මේ රැස් කරන උදාාරතර පුණ ධර්මයෝ හේතු වාසනා දෙහි ආරක්ෂාවන් සම්පාදනය කරේ අමා නිවන් සුව ලැබුවා. ඉතින් මේ පුණ්‍ය කර්මය සාර්ථක ආයුරින් නිමා කර ගැනීමට මේ සඳහා දායකත්වය ලබා දුන් මඟ පෙන්වූ ගෞරවනීය ස්වාමින් වහන්සේලා දෙනම මම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ තමයි පූජ්‍ය කැලණියේ අජිත හිමියන් සහ පූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද හිමියන්. ඉතින් වෙසක් පොහොය දිනේ මතක් කරද්දී අපිට දන්සල් කියන දේ අමතක කරන්න බැරි දෙයක් නේ. ඉතින් ඔමාන් වල සම්බුද්ධ ජයන්තිය විහාරස්ථානයේදී වගේම වෙනත් තැන්වලදීත් දන්සල් ගණනාවක් පැවැත්වුණා. ඉතින් මම දැන් ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ වාදි කබීර වල අපි ඉන්න හරිය තිබ්බ දන්සලේ අවස්ථාවන් කිහිපයක්.
ඉතින් මෙන්න මේ වගේ වැඩසටහන් ගණනාවක් මෙවරත් වෙසක් පොහොය දින නිමිත්තෙන් ඕමාන්වල පැවැත්වුණා. ඉතින් මේ වැඩසටහන සඳහා දිරිගන්නපු, ඒ වගේම මඟ පෙන්නපු, ඒ වගේම සහයෝගය දක්වපු සහභාගී වුණු සියලුම දෙනාට මේ වගේ වැඩ කටයුතු ඉදිරියට කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා.